එක මේ නාරං. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. ඌ පොඩ්ඩක් දීවා වීඩියෝ ෂොට් එකක් ගන්න මේ හති දානවා. ඉන්ස්ටා එකට හොඳ වීඩියෝ එකක්. වරෙල්ලා. චූටි කාමරනේ බං. මේ කියන්නේ අමල්ගේ ගම යකෝ. ලංකාවට කොත්තමයි. නැගිට බල්ලා එළි වෙලා යමු. නිදිතා. අයිබෝ. අඩෝ. ඇති යකෝ වෙලා පරක් වෙලා වාහනේ ගන්න ඕනේ. බුද්ධිය. නැකිටම වද දෙන්නේ. මේ වාහනේ ගන්න ඕනේ යකෝ. ඊයේ ෆිල්ම් බලමු. සිරාඩ ඒ පරක් වෙලා තියෙන්නේ. ආයිබෝ. මේ වොයිස් එකේ හැටියට කියන්න එපා බීලා කියලා මේ උදේ නැගිටිනකොට මිනිහෙක්ගේ වොයිස් එක ඕක තමයි හරිද? එළගිරි එහෙනම් අපි දැන් නැගිට්ටා ඉන්නේ හොටෙල් රූම් එකේ. සෙට් එක අපි එහෙනම් වාහනේට යන ගමන් සෙට් එක නේද? එළගිරි හොටෙල් එකෙන් බැස්සා එළියට කොල්ලෝ සෙට් එක. ඔන්න ගමන පටන් ගන්න හදන්නේ මේක තමයි අපි හිටියේ. වාහනේ ආවා. මේක නෙවෙයි අපේ ඔරිජිනල් වාහනය. ඔරිජිනල් වාහනේ අපිට තව ටිකක් එහාට ගියාම තමයි සෙට් වෙන්නේ. දැන් ඉන්න හරිය මොකක්ද කියන්නේ? හරි ෆෝටෝ. ෆෝටෝ. හරිද? පෘතුගාලේ ෆෝටෝ ඉන්නේ. එතකොට අපි ආවේ ලීඩ්ල් එකකට. බඩු අපිට පුරුදු ලීඩ්ල් එකට. ලීඩ්ල් එක ජර්මනියේ තියෙනවා. මේ ලීඩ්ල් එකට ආවහම ජර්මනියේ නැති විශේෂ දෙයක් තියෙනවා මෙහි. අඩෝ රෝල්ස් එකක් යුරෝ 785. මේක බීෆ් මේක පොඩ්ඩක් අර මේක චිකන් හැබැයි මේක රහ නැහැ විරාට ලංකාවේ එක මට කන්න ඕනේ එකක් හරි මේව රහ නැහැ බා. අවුලන්නේ මට try කරන්න ඕනේ. කීයක් ගන්නද? ඔයාලා කන්න නැත්තම් මට ගන්න එක. චිකන් උඩේක චිකන්. ඈ? ඔව්. අර එහා පැත්තේ එක shrimps තියෙනවා අනිත් එක fish තියෙනවා. මේක pastry වගේ එකක් කස්ටර්ඩ් දාලා මැදට තියෙන්නේ. මොකක්ද ඒකේ නම හරියට කියන්නේ? පැස්තා නාත්. නාත මුගේ නමනේ බා. මේකේ ඔරිජිනල් එක. දවස් 7 ට්‍රිප් එකට බඩු ඇති වෙන්න ගන්න කාඩ් දෙකක්ම ගත්තා. යාත්තා. වැලියාත්ත. එක ගෙඩියක් 1500. ජර්මනියට වඩා චූටි වෙනසක් දකින්න පුළුවන් මාළු වල නේ යම. ගණන් අඩුයි නේ. දැන් මේක ජර්මනිය ගත්තොත් යුරෝ 12 පනිනවනේ. මේ තරම් මෙහෙම ලොකු ස්ටොක් එකක් අපි ජර්මනියේ දකින්න හම්බෙන්නේ නැහැ. මේසත් නැතේද? සාමාන්‍ය කිලෝ එක යුරෝ 9ක් වෙන්නේ. සාමාන්‍ය ජර්මනිය නම් මේක මේ සයිස් එක කොහොමත් නැහැ. කිලෝ එක යුරෝ 12න් උඩ වගේ යනවා. මේ තියෙන මේ කරෝල වර්ග. කරෝල හැමතැනම තියෙනවා. මේ තියෙන බකලාව බස් බකලාව කියලා කියන්නේ. බකලාව. බකලාව. ඔන්න බඩු ටික ගත්තා දැන් ෆ්‍රිජ් එකේ අහුරුණා පස්සේ පෙන්නන්න ෆ්‍රිජ් එක මොන වගේද කියලා මාරි පුඩින්. බලමු පස්සේ කස්ටර්ඩ් පුඩින් එක කනවාද දවස් 7ක් තියෙනවා නේ අපිට. හතෙන් එකක් කෑවා. පාරට එකක් ගියා කෙලින්ම. අම්බානික ගත්තා. තව දවසක් නේ. තව දවසක් අපි ඉන්නේ දැන් කොයිම්බ්‍රා නගරේ. කොයිම්බ්‍රා නගරේ කියන්නේ මේ කලින් පෘතුගාල වල තිබ්බ කැපිටල් එක. දැන් ලිස්බන් වලට කලින් කොයිම්බ්‍රා තමයි කැපිටල් එක. මේක හරිම ඓතිහාසික ඈත පේනවා. දැන් මේ ගාල්ගුඩු ජීප් එකක් තියෙනවා. ඉතින් නෑ මෙතන පොඩි කොටුවක් තියෙනවා. කොටු බැම්මක්. අපි දැන් පොඩි වැඩක් කරන්න හදන්නේ. අපි නිදාගත්තේ මෙතන ඊයරෑ. හොඳට නිදාගත්තද? හොඳට නිදාගත්තා. සුවිරියට නිින්ද ගියා. අපි වාහනේ ඇතුළේ පෙන්නන්නම් ඒ ගමන්. දැන් පොඩි වැඩක් තියෙනවා. මේක උඩ අපේ ස්ටිකර් එක ගහගන්න හදන්නේ. අපි ස්ටිකරයක් අරන් ආවා එනකොට try එකක් දීලා බලනවා. දැන් මේක උඩට කොහොම හරි නැග ගන්න ඕනේ. try එකක් දෙමු උඩට නැග ගන්න.
කොඩිය ගහගත්තා කොඩිය ගහනකොට සෙට් එක මේ හොඳටම වැඩ බුද්ධි මෙතන සීන් එකේ අමල් තමා ලොකුම සීන් එකේ ඉන්නේ අම්මට සිරි වෙනවා ඔබලන්ට චායි එක වෙන්නන්න චායි ශ්‍රී ලංකන් කිරිතේ අම්මා පාන් කීයක් කනවද? පාන් 4ක්වත් ඕනේ නේද ඈ? පාන් 4ක්. ඒකාට විතර එකද? 4ක් ඇදියෝ. මට 2යි උඹලට 1යි. මේ වැඩි කර කරන්නද? ආ ඒ ගන්න හොඳයි බා. කැමලස්ටි. එන්නේ චෙෆ් අමල්. චෙෆ් අමල් නෙමෙයි යකෝ මේ අපි ඔක්කොම උඹ නැතුව. නෑ නෑ ඒක තමයි චෙෆ් අමල් චෙෆ් බුද්ධි මම මේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න හදන්නේ. ආ මෙතන තියෙන අමල්ගේ තේක යකෝ. දුම දානවා. රස්ටාද නාතා කියලා උඩ කැරමලයිස් මේක හදන තැනට අපි යන්න පුළුවන් ඔරිජිනල් හදන තැන තියෙන්නේ ලිස්බන් වල. ඒකව තමයි යවුල. සමහර විට අපිට නෑ පෙන්වන්න පුළුවන් බෙලම් ළඟ තියෙන උතන හදන ඔරිජිනල් හදන කඩේ. එතන බලන්න පුළුවන් කොහොමද හදන්නේ කියලා මේක. උඩ කැරමලයිස් වෙලා එන හැටි. ඒක අපි පොඩි වීඩියෝ කෑල්ලකින් ගේමු. අනිත් ඒවා නම් ඔයාලා දන්නා මේක මේ නාරං. අපිට පෘතුගීස් නාරංජා. හම්බ වෙච්ච ඒවා. නම් තමයි ඒ නාරංඥා. මේ කට්ටිය ගොඩක් ස්පයිසි කරනවා. මේ මෙක්සිකන් බ්‍රසීල් වලින් ඇවිල්ලා තියෙන නිසා මේක දුම් දාන්න කන්න පුළුවන්. එලකිරි පෘතුගීස් වටිනවා. පෘතුගීස් බ්‍රසීල් අනික මේ පෘතුගාල් කට්ටිය ගොඩක් බත් කනවානේ. ස්පේන් මේ පැත්තට වෙන්න බත් කනවා අනිත් යුරෝප රටවල වඩා. විස්තර ඇති එහෙනම් අපි කනවද? කනවා යකෝ නිවෙනවා. අපි දැන් මේ පොඩි try එකක් දෙන්න ඔයාලට ලස්සන drone shot එකක් ගේන්න මේ මෙතන තියෙන සුපිරි පාලම. දැන් එකපාරක් try කරා drone එක පොඩ්ඩක් පිස්සු ගෙලියා. ඌට ඕන පැත්තට යන්න ගත්තා මේ දැන් පාලමේ මෙහා පැත්තට දාලා වාහනේ නවත්ත ගත්තා පාරක් අයිනේ. මෙතන තියෙන ලස්සන හොටෙල් එකක් මේ පොඩ්ඩයින්ද drone එක on කරගන්න ඕනේ. අඩ ඒකේ තියෙන්නේ බැටරි දෙකයි තියෙන්නේ ඇති වෙයිද දන්නේ නැහැ. එලගිරි එහෙනම් දැන් ට්‍රැක් කරගෙන යන්නයි තියෙන්නේ. තවත් චූටි නැවතුමක් පොඩි බ්‍රේක් එකක් ගත්තා මෙතන මේ චුට්ටක් නැවැත්තුවා මේ අපි දැන් ආවේ යන්න අර පාරේ බදුල්ල බණ්ඩාරවල වැලිමඩ දියතලාව පැත්තේ ඉන්නේ උන් මාත් එක්ක එකඟ වෙයි මේ කතාවට තනිකර ඒ පැත්තේ වයිබ් එක තියෙන්නේ මේ ටර්පන්ටයින් ගස් ඔක්කොම ටර්පන්ටයින් කඳු තියෙනවා මේ පැත්තට පැන මේ කඳු තියෙනවා ඊට පස්සේ දැන් අපි ඉන්නේ මෙන්න මෙතන පුද්දි අපිට කියන්න රියෝ සෙයිරා ගැන පොඩි විස්තර ටිකක් රියෝ සෙයිරා මාත් අතත් තමයි මුලින්ම ආවේ හැබැයි මේ මම බලපු විදියට නම් මෙතන සාමාන්‍ය මුදු මට්ටමේ ඉඳලා පොඩ්ඩක් ඉඳන් උඹගේ සද්දය ඇහෙන්නේ නැතුව ඇති හයියෙන් කියන්න එනවා හුළඟ වැඩි මචං අඩි මුදු මට්ටමේ ඉඳලා අඩි 1000ක් විතර උඩ ඉන්නේ අපි දැන් මේ ගඟ සාමාන්‍යයෙන් මම හිතන්නේ කිලෝමීටර් 100ක් විතර දුර දිග ගඟක් කොයිම්බ්‍රා මැද්දෙන් යන්නේ කිලෝමීටර් 100ක් ඔව් ඒ කියන්නේ මේ පැත්තේ මැදට වෙන්න මොකද කොයිම්බ්‍රා කියන්නේ ඉස්සර තිබ්බ මෙහි කැපිටල් එක පෘතුගාල් එක මෙහි ගොඩක් නටබුන් ලිස්බන් වෙන්න කලින් ලිස්බන් වෙන්න කලින් තිබ්බ නිසා එලගිරි ඒ රටේ ඒ වණ්ඩිය තියෙනවා මෙතන අම්මා මෙතන නවත්තපු ගමන් මේ මට ඒක එච්චර ඔළුවට ආවේ නැහැ බුද්ධි නම් මේ කිව්වේ හයිවේ වල හැමතැනම මෙන්න මේක අපිට දැක ගන්න පුළුවන් හදිස්සි හරි මොකක් හරි කරදරයක් වුණොත් මෙන්න මේක මේ ප්‍රෙස් කරපු ගමන් මේකේ ඇත්ත කැමරා එකකුත් තියෙනවා ඊට අමතරව මයික්‍රොෆෝන්ස් තියෙනවා හදිස්සියක් වුණොත් කෙලින්ම අපිට හදිස්සි සේවාවලට සම්බන්ධ වෙන්න පුළුවන් මේකේ අර නම්බර් එකට කෝල් කරත් හරි එහෙම නැත්නම් අරගේ තියෙන බටන් එකෙන් කෙලින්ම කනෙක්ට් වෙන්න පුළුවන් එහෙනම් නැවතත් ගමනේ යා අමල් වැඩ හොගාලා මේ යන ගමන් එඩිටින් මේ කනිද්දි යකෝ ඔව් යකෝ නිදි යන ගමන් එඩිටින්
ගමනේ මැද අපි දැන් ඉන්නේ එන කන්ද මොකක්ද මේ කන්ද නම මූ පොඩ්ඩක් දිව්වා වීඩියෝ ෂොට් එකක් ගන්න මේ හති දානවා මේවා ගන්න විඳින දුක දන්නේ අපේ ලූසා කියන කඳු ලීසාද ලූසා කඳු මුදුනේ ඉන්නේ තාම අපි ඉස්සරහට යන්න ඕනේ මොකද මේ අමුතු ගමක් තියෙනවා අපි ඒ ගම හොයාගෙන යන්නේ ගමට ගිහින් ගමේ විස්තරේ කියන්න මට අනේ මේ මල් ටිකක් තියෙනවා අඩේ මේ හරියෙන් යන්න බෑ බං මට ඔහියමයි මතක් වෙන්නේ බං අවංකව මේ ඔයාලා හිතයි මූ හැමදාම නිකන් මේ යකෝ මේ දියතලා ඔහිය ගන්නවා කියලා ඇත්තමයි මේ වගේ තැනක යද්දි මට ඉතින් ඒ මෙන්න මේ මල් ගහ හැඟීමෙන් මිදෙන්න බෑ සිරාවට අඩේ මල් තනි කරනේ පට්ට මල් ගහ කිර බහිනවා මෙහින් ලස්සනයි මේ ඉතින් දවස් 7 ගමනේ දැන් අද දෙවනි දවසනේ දෙක දෙවනි දවසක්ම ඉගෙන ගත්ත පාර අපේ වාහනේ මේක අඩේ ලස්සනයි බං මේ ආරම ලස්සනයි මේ එන යන් ගමට ගිහින් සෙට් වෙමු යන් දැන් ඔන්න ආවා කඳු මුදුනේ මොකද්ද මචං කන්ද ලුයිසා කඳු මුදුනේ තියෙන අමුතුම ගමක් මේක මෙන්න මේ වගේ ගල් පතුරු වලින් තමයි මේ ගමේ ගෙවල් හදලා තියෙන්නේ මේ ගමටම ඉන්නේ රෙජිස්ටර් උන්දේ ලම්තෑරු වලින්ද බීප් එකක් දාලා දානවා මචං රෙජිස්ටර්ඩ් එක මිනිහෙක් ආවනේ ග්‍රාම සේවකට රෙජිස්ටර් වෙලා තියෙන එක මිනිස්සෙයි මේ ගමටම රෙජිස්ටර් වෙලා ඉන්න එක මිනිස්සෙයි හරි දැන් මේ අපි බලන්න යන ගමේ විස්තර පැහැදිලිව දැනගන්න ඕන නම් යන්න යුරෝපේ අපි YouTube channel එකට මේ YouTube channel එක අවත විච්ච කට්ටිය ඉන්නවනම් ගිහිල්ලා බලන්න පරණ වීඩියෝස් මේ පැත්ත ගත්තාම නිකන් අර මොකක් හරි ලැබුගින්නක් හරි ගිහිල්ලා මුළු කන්දම අදිට්ටාගේ 2 ඇවිල්ලා ඔව් සිරාවට ඒක ඇවිල්ලා තියෙන්නේ මේ ගස් ඔක්කොම වැරිලා තියෙන්නේ මේ ගින්නක් වගේ තමයි ගින්නක් නේ අතන්ට යනකම් ගිහින් තියනවා මේක තියෙන්නේ ගමේ නම මේක x ආවට ඒ කියන්නේ ප්‍රොනවුන්ස් කරද්දී sh නේ නෑ x ඔව් sh sh වෙනවනේ මේ ගෙවල් හදලා තියෙන ගල් වලින් ඒතකොට තියෙනවද රටෝලි අම්මට සිරිය අමර ගන්න සුපිරි ෂොට් එකක් ඔන්න මේ ගල් වලින් තමයි මුළු ගමමනේ ගල් පතුරුනේ මේ ගල් ෂිට් නෙමෙයි නේද මේ ගල් පතුරු වලින් තමයි මුළු ගමම නිර්මාණය කරලා තියෙන්නේ පඩි පෙළේ ඉඳලා මේ පට්ට ගල් පතුරු මේ චූටි ගල් පතුරු මෙන්න මචං ගමේ ලියුම් පෙට්ටිය CTT කියන්නේ මේ පෝස්ට් පාර තියෙන්නේ කොහෙද මං එහෙ යකෝ මුත් යකෝ ඔය පල්ලයට යන්න බෑ පුළුවන් ඒ ට්‍රේන් එක අල්ල ගන්නද මම ජෝර්ජ් අයියා බය වෙනවද අඩෝ එළිය තියෙන කැපචිනෝ එක යනවා නේද අපි දැන් අර චූටි ගමට ගිහිල්ලා පල්ලම් බහින ගමන් අපි දැන් බීච් එකකට යන්න හදන්නේ කන්දක් මුදුනේ ඉන්නේ පොඩි chance එකක් හම්බුණා වාහනේ නවත්ත ගන්න මේ චූටි පාරක යන්නේ මේ පාරවල් මේ වාහනේ ගානට තියෙන්නේ යකුනේ මෙන්න මේ වංගු එහෙම ගන්නකොට පට්ට පරිස්සමෙන් ගන්න ඕනේ මේ පැත්තේ හෙල කියන්නේ චූටි අගල වගේ මේ පැත්තේ හින දරුණු වංගුවක් තියෙන මේ ගොඩක් වාහන මේකේ ගාවගෙන තියෙනවා මේ අපි මෙතන මේ දියපාර දැකපු නිසා එහෙම නැවැත්තුවා ඉක්මනට මොකද මේ මූණාත පය සෝද ගන්න තියෙන හොඳම අවස්ථාවක් මේක ඊට පස්සේ අපිට පුළුවන් කොහේ හරි ගිහිල්ලා වාහනේ නවත්ත ගත්තා නිදාගත්තා මේ දැන් මෙතන කියමු මෙතන මේ දියපාර හොඳ පිරිසිදු දියපාරක් ටොයිලට් යන්නේ නැහැ මේ වගේ ඒක කියන්න ඕනේ
මේ අපි ටොයිලට් යන්න පාවිච්චි කරන්නේ shopping mall වල තියෙන හොඳ ටොයිලට් ටවුන් වල. ඇයි? ඒවට යන්නේ. ඉතින් මෙතන අපි ඉක්මනට පොඩ්ඩක් මූණ සෝද ගන්න නැවැත්තුවා. ඒ මම මෙතන පොඩි සූපාරක් දාන්න ඔයාලා පල්ලෙන් යන්න. පල්ලෙහාට ගියාම හරි ගන්න. උණු වතුරට එනවා. හරි මං කරන්නම් මෙතනින්. ඔයා ඔතන සෝදා. උණු වතුර පොඩ්ඩක් මදි පොඩ්ඩක් මේ ඉතින් කිව්වා වගේ මෙතනින් අපි පොඩ්ඩක් මූණ අතපය සෝදගෙන ගොඩක් නාන්න කරන්න බෑ සීතලයි. ඇත්තටම පට්ට සීතලයි. මූණ අතපය සෝදගෙන යනකොට වාහනේ නවත්තන්න හොඳ තැනක් සෙට් වෙච්ච ගමන් කෙලින්ම නැවැත්තුවා. රෑට නිදාගත්තා. කිලෝමීටර් කීයක් යයිද කියන එක තාම කියන්න බෑ. නිදිමත එනකල් යනවා. නිදිමත එනකල් ගිහිල්ලා හොඳ තැනක් අල්ලලා නැවැත්තුවා. ඇඳවල් ටික හදාගත්තා නිදාගත්තා. දෙන්න මාරුවෙන්ම රොඩයන් කොහොම හරි. එහෙම කරමු. නතරේ. අමලුයි මා ඉන්න ඩ්‍රයි කරන්න. දෙන්නට මාරුවෙන් මාරුවට එලවන්න පුළුවන්. නසරේ වලටද යන්නේ? නිල් කැටේට වතුර තියෙන නෑ. කියලා. නිල් නෑ පොඩ්ඩක් අලුයි හැබැයි. Aku main kau dah kata. Muka tu yang muda je. Muka terbiru, apa sih itu kan? දුන්නු තේකට කොහොපි වෙනුවට අසීනේ සීනි වෙනුවට අලකුණු හැන්දාත්ම රැකිලා ආයුබෝවන් අම්මෝ අරගම පහු කරලා යනකොටම මේ ආයි චුට්ටක් නැවැත්තුවා. මේක යන්න බෑ බං. එක දිගට ලස්සන තැම්මයි තියෙන්නේ. මාර ලස්සනයි මේ කැලෑ එහෙමනන්නේ. පට්ට. මෙතන උඩ නම් මේ බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා. එතන ගෙදර කවුරු හරි ඉන්නවා වගේ. මේක කෙලින්ම අර වගේම ගල් සීන් එකක් තමයි. හැබැයි මේක නම් සම්පූර්ණම මේ අතෑරලම දාලා. කෙලින්ම ගෙවල් ඔක්කොම කැඩිලා ගිහිල්ලා නටඹුන් වෙලා මේ බිත්ති භාග හැම එකකම තියෙන්නේ. අන්න අතන ගෙදර බිත්ති සාමාන්‍යයෙන් උඩ මට්ටමට යනකල් තියෙනවා. අනිත් ඒවා ඔක්කොම කැඩිලා මේ කැඩිලා ගිහිල්ලා තියෙන්නේ මේ. මේවා හොඳට තියෙන්නේ නැති ඒ කාලේ සරුසාරෙට නේද බා? ඈ? ඉන්න ඇති නේද බන් ලස්සනට මේ. දැන් නම් තියෙන්නේ කෙලින්ම අර අතන ඉන්නවා කවුද බා? චූටි කාමරනේ බා. මේ අඩේ මේ මෙතන හිටියා මහත්තයෙක් කියා මේ ජර්මන් ඉඳලා මෙහෙ ඇවිල්ලා මෙහෙ ජීවත් වෙන අවුරුදු 23ක්. මේ ගෙදර එයා ඉන්නේ අවුරුදු 23ක්. ජර්මනිය එපා වෙලා ආවලු. එයාගේ මේගේ එයාගේ තිබ්බ ගයක්ලු. අපිට පොඩි විස්තර ටිකක් හොඳ වෙලාවට හම්බුණා මොකද්ද මේ ගෙවල් වලට උනේ කියලා. කාර්මික විප්ලවය ආපු ගමන් මෙහි හිටපු කට්ටියට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ යවලා නෙවෙයි ඈ ජොබ් හම්බෙලා නේ. ජොබ් හම්බෙලා යන්න හම්බෙලා. මොකද මේ ඔක්කොගේම අරවා මේ ෆයිනස් කඳු ටර්පන්ටයින් කඳු ඒ කාලේ ඒවා තිබිලා නැහැ. ඒ කාලේ නෝමල් කැලෑ තිබිලා තියෙන්නේ. එතකොට ඒ වගේ ඕන තරම් බැටළුවන්ට එළුවන්ට කෑම බීම දීගෙන මිනිස්සුන්ට ඉන්න පුළුවන්කම තිබිලා තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? කාර්මික විප්ලවය ආවට පස්සේ මේ වගේ ඔක්කොගේම දස් හදලා මේ අතන දුමක් යනවා ඩයල් එක. දුම පාරක් යනවා. මං එයාට කිව්වා මොකද මේ දැන් මාස 2කට විතර කලින් අර කඳු ඔක්කොම ගිනි අරගෙන. හරිද? මේ කඳු ඔක්කොම මේ
ලැවගින්නක් ඇවිල්ලා යාළුවා නම් කියන්නේ කවුරු හරි සිගරට් එකක් හරි දාන්න ඇති කියලා. කඳු ටික ඔක්කොම ගෙනියනවා. ඉතින් මං කී හිටියේ කාර්මික විප්ලවයත් එක්ක මේ වගේ හැදුනට පස්සේ ෆයිනස් සහ ටර්පන්ටයින් එළුවොන්ට දෙන්න කෑම නැති වෙලා ගිහිල්ලා. හරිද? ඊට පස්සේ තනකොළ හැදෙන්නේ නැහනේ. ඊට පස්සේ මිනිස්සුන්ට නගරයට යන්න chance එක හම්බෙලා ඒගොල්ලෝ ගිහිල්ලා. ඉතින් මේ ගමේම ඉන්නේ පවුල් 3-4ක් කිව්වා. මෙයාත් එක්ක එයා ජර්මන් එක්කෙනෙක්. දැක්කද උළු යනවට ගල් තියලා තියෙනවා. උළු යනවට ගල් තියලා රට්ට චිමිනියක් තියෙනවා. අම්මල සිරි චිමිනිය. මේ ඉතින් ඔන්න ඕක තමයි මේ ගමට වෙලා තියෙන වැඩි. ටෙලිෆෝන් තියෙනවා. ෆයිබර් ඔප්ටික් කේබල් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අර පහුගිය දවස්වල ගස් කඩන් ඇටිලා ඒ වෙච්ච සීන් එකත් එක්ක මේ සම්පූර්ණ ඒ කනෙක්ෂන් මුකුත් නැල්ලු. වතුර තියනවලු අන්න අර උඩහ තියෙන මේ පොඩි පොකුණකින් වගේ මේ වතුර ගන්නවලු මොනවද? බට වලින්. කරන්ට් එක නම් අහන්න බැරි වුණා. කරන්ට් එක තියෙනවා මේ. කරන්ට් එක තියෙනවා. එතන හිටපු එක්කිනා පට්ට විස්තර ටිකක් කිව්වා අපිට සෑහෙන වටිනවා ඒක. මේ කඩයක් එහෙම නෑ මේ හරි ඉතින්. දෙනවා බීම බෝතලයක් ගනීද දන්නේ නෑ. දීලා බලමු. මොකද ටවුන් එකටම යන්න ඕනේ ඇති මේවා ගන්න. මේ නිකොලව් එයාගේ නම. ඒ දෙක ගත්තා සතුටෙන්. එලකිටි. දැන් අපි ආයි පිටත් වෙනවා. එතන මේ ගෙයක් තියෙනවා. පාර අයිනේ එක ගේ. රෑට නවතින්න කියලා බැලුවේ. කවුද නවතින්නේ? අයියෝ. ටොස් එක දාලා නවතින්න ඕනේ. අයියෝ. අර සාරියක් එන කවුද දෙන්නේ? අම්මට සිරි වෙනවා යකෝ. ආසිද්දයි ORSලා කෙනෙක් එක්ක කතා කරා. එයා අවුරුදු 23කට කලින් ජර්මනිය කියලා ෂුගර් එක දෙන්න ගානේ මැරිච්ච ඩයල් එකක් දන්නේ. මේ මෙතන ගෙයක් තියෙන සිරාට මේ මං කියන්න ගත්තේ මේ කැලෑ ගිනි අරන් තියෙනවා. ඔයාලට පේන්නේ නැති. අරයා කිව්වා කවුරු හරි සිගරට් කොටයක් හරි දාලා පටන් ගත්ත ගින්නක් කිව්වා ඒක. ඊට පස්සේ මේ හෙලිකොප්ටර්ස් 5ක් ආවා කිව්වා. එකක් තනිකර වැඩේ මැනේජ් කරා කිව්වා. ඊට පස්සේ අනිත් 4න් වතුර ගෙනාවා කිව්වා. පොඩි ප්ලේන් 2ක් ආවා කිව්වා. ඒත් ගින්න නිවන්න බැරි වුණා කිව්වා. ඊට කවුද ගින්න නිව්වේ? නිවන්න බැරි වෙලා කඳු යායම අර ගිහිල්ලා. මෙයාලගේ ගෙවල් ළඟට එද්දි යන්තම් ඊට පස්සේ කොහොම හරි නවත්තගෙන එහෙනම් අපි දැන් අපේ ගමනාන්තය වෙත යනකොට සන්සෙට් එකක් සෙට් වුණා. ඈත මාර ලස්සනයි. පාට වැඩක් නැහැ කියලා. එහෙනම් කියන්න එපා කියලා දැන්. මේ ඇත්තටම ලස්සනයි. ඔන්න බලන්නකො මූෙක් පැන්න තිත් මූෙක් ලාවට තිත් ටික තියෙන එකේ පැන්න මේ ඈතින්. ඒත් එක්කම මේ ඈත සන්සෙට් එක පේනවා. මේ අපි දැන් කැලේ මැදින් යන ගමන් මේ පොඩි ගමක් සෙට් වුණා. මේ මම තමයි ඕකේ ග්‍රාම සේවක. අපි යන ගමන් මේ ග්‍රාම සේවකත් අපි එක්ක යන්නේ මේ ට්‍රිප් එක. හරිද? තමයි අපේ වාහනේ. මේ ඔන්න ගමේ අයිතිකාරයා අපිත් එක්ක යන්නේ. අමල්ගේ ගම යකෝ. ලංකාවට කොත්තමල්ලි ගෙන්නන්නේ අපේ අමල් මල්ලි. ඔන්න අමල්ගේ ගම මැදින් යන්නේ. එලගිරි අපිට තව තියෙනවා අපේ ගමනට පැය 2යි පැය විනාඩි 44ක් තියෙනවා. කිලෝමීටර් 109යි. පොඩ්ඩක් හිමින් යන්න තියෙන්නේ. වංගු පාරවල් තනිකර කැලෑ තියෙන්නේ මේ. වංගු පාරවල් කැලෑ මැදින් එලගිරි. එහෙනම් නැවතත් ගමනේ ග්‍රාම සේවක අපිත් එක්ක යනවා ගම දාලා. ගම අතෑරලා යනවා. ලැබුගිනි වැඩි මේ අමාරු ජීවිතෙන්. ඉස්සර අතෑරලා ගිය කොල්ලෙක් මේ ගමේ ඉඳලා අර කාර්මික විප්ලවයත් එක්ක ජර්මනියට ගිහිල්ලා තියෙන්නේ. මේ ගින්නන්න ඕනේ නෑ මම මේක දිනුනේ. තව පටන් ගත්ත විතරයි වරෙල්ලා. හලෝ. ඉන්ස්ටා එකට හොඳ වීඩියෝ එකක් වරෙල්ලා.
ධනිස් දෙක නැවෙනවා බා. අඩු අන්න අර ගෙදර යනවා. බුද්ධිය එක පුලියේ Hola again. John. Hola. Berarti ආවෙන් මේ මාතලට. Ha. අඩෝ පාරේ ඉන්නද? කන්ද අතෑරලා වරු කන්දක. මේ ටික පල්ලෙහාට දුවමු. දුවන්න ඕනේ පොඩ පස්ස තිබ්බනේ. අඩෝ කුණු දාලා පහලට නේ. යකෝ ලෙස්සල යයි බලාගෙන ඈ. මට චූබරයි. උඩ පුළුවන්. අවුදන්නේ. අතන චූබරයි කරන්න. අතන පේනවා. කොතනද? ටෙලිෆෝන් කණු වලකට දෙන්නේ. කරන්ට් පදියකෝ බෑ අර මිනිහෙක් උඩ ඉඳන් බලන් ඉන්නේ. කොහෙද? ඒක පේන්නේ නැහැ. උඹර කනුවේ හැපෙත්තර බලන්න. කොහෙද ඉන්නද? උඩ ඉන්න පේන්නේ. ඔතනම උඩ ඔය. නෑ නෑ උඹ කනුවේ හැපෙත්තර කියලා පේන්නේ නැහැ. අපි අම්පා අතන අපි පාරේ අඩෝ මීමැස්සෝ. මේ ගොම්බෙටිද? බලුවේ. නෑ යකෝ මිනිස්සුන්ගේ